හා යාළුවනේ ඔන්න මං අද ආවා මේ ශ්‍රී ලංකාවේ අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි හම්බෙන්න මේ අයියා අක්කයි ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි කියන ස්ටේට් එකේ අතර මට අද ගොඩක් සතුටුයි මේ අයියා අක්කයි ලොකු සමාජ සත්කාරයක් කරනවා මං හිතන්නේ මම කියනවට වඩා අපි මේ අක්කගේ අයියාගෙන් අහමු මොකද්ද මේ වැඩේ කියලා අක්කා කොහොමද ඉතින් හොඳයි මල්ලි මොකද්ද මේ අද ඔයගොල්ලෝ මේ කරන්නේ අපි මල්ලි මේ කරන්නේ මේ ලංකාවේ අවතැන් වෙච්ච මිනිස්සුන්ට හරි ඛේදවාචකයක් වුණානේ ලංකාවේ. ඉතින් ඒගොල්ලන්ට අපි පුළුවන් ආකාරයට මෙහි කෑම හදලා අපි ඒක සේල් කරලා ඒ සල්ලි ටික අපි ලංකාවට අරිනවා. හරිද? එතකොට ලංකා රජයේ account එකට දානවා. ඒගොල්ලෝ ඒක හරියට කළමනාකරණය කරලා මිනිස්සුන්ට බෙදලා දෙනවා. ඉතින් අපි එහෙම කරනවා අපිට මේකට නන්න අයුරින් උදව් කරා හැමෝම ඒ වගේම මේ කෑම ගන්න අපිට කෑම ඕඩර් කරපු අයට මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඔක්කොටම ස්තුතියි ගොඩාක් පිං ඒ වගේම අපිට මේ නන්න අයුරින් උදව් කරපු අයට අපිව මේ කෑම ඩිලිවර් කරන්න උදව් කරන අයට ඒ හැමෝම අපිට සහයෝගය දෙන හැමෝටමත් ගොඩාක් ස්තුතියි කියන මේ අපි තව තවත් මේව ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා මෙහි ඉන්න අනිත් අයටත් හැමෝටම මේ වගේ දේවල් කරලා කීයක් හරි ලංකාවට ඇරලා අපේ රට වැච්චිච්ච රට අපේ මව්බිම අපි ඉපදිච්ච රට අපි කොහොම හරි මේක ගොඩ ගම්මුයි කියන අදිෂ්ඨානය තමයි අපිට තියෙන්නේ අනේ කොහොම හරි ඉතින් අපේ රටටනේ අපි ආදරේ කොච්චර ඇමරිකාවේ හිටියත් අපි ලංකාවේ ඉඳන් යනකොට ඇමරිකාවට ශ්‍රී ලංකාවට ගොඩ බහිනවයි කියනකොට කොච්චර සතුටක් එනවද අපිට ඒ තරම් සතුටක් නැහැ නේ ඉතින් අපි ඉපදිච්ච රටට මව්බිමට පුදුම ආදරයක් තියෙන. ඉතින් එහෙම අපි ලංකාවේ හිටියා කියලා හිතන්නකෝ අපිට මේ දේ වුණා කියලා හිතන්නකෝ. එතකොට අපිට වෙන එහෙම හිතන්නකෝ. ඉතින් එහෙම හිතලා තමයි අපි මේ පාන්දර 3 ඉඳන් මමයි හස්බන්ඩ්ුයි නැගිටලා මේ මොනවද වඩේ හදලා කෑම හදලා මේ කෑම එකක් අපි මේ හොඳ බලන්න හොඳ තත්ත්වයට අපි මේකේ හදලා තියෙනවා බටු මෝජු අඹකරි හජු කට්ලට් ඒක එතකොට චිකන් බෙදලා උයලා තියෙනවා මාළු එඹුල් තියලා තියෙනවා අපි හොඳ කාට සතුටෙන් මේ ආහාරයක් විදියට කවුරු සතුටු වෙන ආකාරයට අපි මේක හදලා විකුණනවා. ඉතින් අපිට නන්න අයුරින් උදව් කරපු හැමෝටමත් අපිට මේක කරගෙන යන්න සහයෝගය දෙන හැම සහෝදරවරුන් සහෝදරියන් හැමෝටමත් නම් වශයෙන් කියන්න බෑ හැම කෙනෙකුටම බොහෝම ස්තුතියි. හරි ඇත්තටම මම ගොඩක් සංවේදී වුණා ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ අක්කගේ කතාව අහලා. මොකද ලංකාවේ ජීවත් වුණේ නැති වුණත් එයාලා රට වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම හැම අවස්ථාවකම ඉදිරිපත් වෙලා කරන එක ගැන ලාංකිකයෙක් ඇටියට මට ආඩම්බරයි. ඒ වගේම මෙතන හොඳ පිරිපුන් කෑම වේලක් සකස් කරලා යම්කිසි මුදලකට ඒගොල්ලෝ අලෙවි කරලා ඒ එන ආධාරය ශ්‍රී ලංකාවට යවලා ඒ රටේ අපේ රටේ වීසණයටපත් වුණු ජනතාවට යම්කිසි සාහනයක් වෙන්න තමයි ශක්තියක් වෙන්න තමයි මේ දෙන්නගේ මේ වෑයම. ඉතින් මට දැන් හම්බුණා මේ අයියා. ඉතින් මේ අක්කගේ ආදරණීය සැමියා කොහමදයි? හොඳින් ඉන්න මල්ලි. අයියාගේ නම කිව්වොත්? මගේ නම ජගත්. මොකද්ද මේ වෙන්නේ අක්කනම් දැන් පොඩ්ඩක් අපිට කිව්වා. ඉතින් පොඩ්ඩක් අයියා කිව්වොත් මොකද්ද මේ අතරම මේකේ වෙන්නේ අපි අද මෙතන? මේ වෙන්නේ කියන්නේ ඉතින් මේ ලංකාවේ ලොකු ව්‍යසනයක් වුණා. අතිශය සෝචනීය ව්‍යසනයක්. එක රැයකදී මුළු රටේම මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් වතු පිටි හරක බාන සියලුම දේවල් කුරිරු ගම් වතුර ඡේදවාචකේ නාය කිල්ල විනාශ වෙලා ඇඳිවත විතරයි. පමණක් දෙමව්පියන්ට ළමයි නැහැ. පමණක් බිරින්දාවරුන්ට ස්වාමි පුරුෂය නැහැ. පමණක් ළමයින්ට අම්මා තාත්තා නැහැ. මුළු රටම ශෝකාකලාපයක්. හරියටම සෝචනීයයි. මම දැක්ක ටීවී එකේ පෙන්වන එක තාත්තා කෙනෙක්. නාය ගිහින් ළමයි දෙන්න අත් දෙකෙන් අල්ලගෙන ඉන්නවා ළමයි දෙන්න නාය පොළව යට. ඒ තාත්තා කියනවා අනේ මං ගන්න එපා බෙල්ල ගාවට මං ගන්න එපා මාවත් මෙහෙම යන්න දෙන්න කිව්වා. ඒව බලාගෙන ඉන්න බෑ හද කම්පා වෙනවා මාර සංවේදී දේවල්. ඉතින් ඒක නිසා වැටුණු ශ්‍රී ලංකාව ඒ කියන්නේ මේ අපි ආපදාවකින් විනාශ වෙලා තියෙන්නේ. මේව නොදැක්ක වගේ අහක බලාගෙන ගිරි වැටිච්ච මිනිස්සු වගේ අනේ මට උනේ නෑ කියලා. මට ප්‍රශ්නයක් නෑ කියලා. එහෙම ඉන්න එපා. හැමෝම එකාමෙන් පෙරමුණ අරගෙන
මේ මිනිස්සුන්ට පිහිටක් වෙන්න ඕන. දැන් මේ අපි කරන්නේ අපේ සියලුම වැඩ පැත්තකින් තියලා මේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න කීයක් හරි අරින්න. ළමයින්ට පොතක් පතක් ගන්න, ඇඳුමක් ගන්න, ගෙයක් දොරක් යන්තම් අටව ගන්න, බෙහෙත් ටික ගන්න, වතුර ටිකක් බොන්න, විදුලිය ගන්න, කෑම වේලක් හදා ගන්න. මේ අපි පුංචි සවියක් වෙන්න මේ වැඩ කරන. මහන්සි වෙනවා. අතරම ගොඩක් ස්තුතියි. ඉතින් යාළුවනේ මම ඉල්ලා සිටිනවා තවදුරටත් අපේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ නොයෙකුත් රටවල් වල සිටින ශ්‍රී ලාංකික ජනතාවගෙන් හැකි පමණින් උදව් කරන්න, ශ්‍රී ලංකාව නැවත ගොඩනගන්න, අසන්න ජනතාවට පිහිටක් වෙන්න. ඒ වගේම සියලු දෙනාටම මේ සඳහා සහයෝගය දෙන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අද මම මෙතනින් සමුගන්නවා. ඉතින් මේක අගය කරන්න ඕන වැඩක්. ඔයාලත් මේ වගේ කළ හැකි උපරිම දේ අපේ රට වෙනුවෙන් කරන්න කියමින් අමිතක්කටත් ජගත් අයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලාංකිකයෙක් විදියට. ස්තුතිවන්ත වෙනවා වගේම මම ආඩම්බර වෙනවා මේ දෙපළ ගැන. මේ දෙපළ මේ දරන වෑයම සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් එහෙනම් යාළුවනේ අදට මම සමුගන්නවා. ජය වේවා.